කියන්නේ මේකට බේස් කරන කතාවේ ප්‍රධාන චරිත හතක් තියෙනවා. ඒ හත සඳහා තමයි අත්‍තරම ලෝචි රැට්ටා සිරිල් සහ ජනාපියා ලකයිසිගේ කියන මේ කණ්ඩායම අපි තෝරගන්නේ. ඉතින් ලොකු මහන්සියක් දරුවා. ඒ කියන්නේ අත්‍තරම හරි අමාරුයි මේක මේ එක පොකුරට ගන්න. ඉතින් ඒකේ ප්‍රතිඵල අද මම අත්‍තරම මාධ්‍ය සහෝදරයන් සහ ආපු ප්‍රේක්ෂකාගාරය ඒක විඳපු විදිය දැක්කම මම පැත්ත කරලා මම ඇත්තටම සතුටු වුණා. හරි. ඒ කියන්නේ ප්‍රේක්ෂකයන්ට අසාධාරණයක් කළා නැහැ කියන එක. සෑහෙන සුරත් මාලිංග ලොකු ඒවා ලියපු කන්සෙප්ට් එකක්. ඉතින් අපි වෙනස් මාධ්‍යයේ කන්සෙප්ට්ස් හොයෝ ඉන්නකොට තමයි ඇත්තටම සුරත් මේ යෝජනාව කරන්නේ. අද අපි සම්බන්ධ වෙලා ඉන්නේ ඒක තමයි මේක චිත්‍රපටයේ මාධ්‍ය දර්ශනයත් එක්ක. අපිත් එක්ක මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්නවා ඒ චිත්‍රපටයේ අධ්‍යක්ෂකතුමා. කොහොමද අයියේ මොනවද මේ දවස්වල වැඩ කටයුතු සහ අලුත් චිත්‍රපටය ගැන අපි කතා කරමු. මේ දවස්වල ඉතින් මේක තමයි මේක සහ රූම් නම්බර් 106 වෙනුවෙන් පොඩක් ලකලෑස් වෙනවා තිරගත වීම සඳහා. ඒක තමයි මේ දවස්වල කරන වැඩි. මේ චිත්‍රපටයේ මේ විදිහේ කන්සෙප්ට් එකක් තෝරගත්තේ ඇයි මේ වගේ? කන්සෙප්ට් එක නම් ඇත්තටම සුරත් මාලිංග ලොකු ඒවා ලියපු කන්සෙප්ට් එකක්. ඉතින් අපි වෙනස් මාධ්‍යයේ කන්සෙප්ට්ස් හොයෝ ඉන්නකොට තමයි ඇත්තටම සුරත් මේ යෝජනාව කරන්නේ. ඊට පස්සේ ආපු ඊළඟ අභියෝගය තමයි කවද මේ සඳහා අපි යොදාගන්නේ කියන කාරණාව. ඉතින් ඒකත් ජය ගත්තා. මේකේ තියෙනවා ඉතාමත් සුවිශේෂී කාරණාවක්. YouTubersලා 7 දෙනෙක් ඉන්නවා ශ්‍රී ලංකාවේ ජනප්‍රියම. ඔව් ඒ කියන්නේ YouTubersලා අපි මේ කන්සෙප්ට් එකට අපි කියන්නේ මේකට බේස් කරන කතාවේ ප්‍රධාන චරිත හතක් තියෙනවා. ඒ හත සඳහා තමයි අත්‍තරම ලෝචි රැට්ටා සිරිල් සහ ජනාපියා ලකයිසිගේ කියන මේ කණ්ඩායම අපි තෝරගන්නේ. ඉතින් ලොකු මහන්සියක් දරුවා. ඒ කියන්නේ අත්‍තරම හරි අමාරුයි මේක එක පොකුරට ගන්න. ඉතින් ඒකේ ප්‍රතිඵල අද මම අත්‍තරම මාධ්‍ය සහෝදරයන් සහ ආපු ප්‍රේක්ෂකාගාරය ඒක විඳපු විදිය දැක්කම මම පැත්ත කරලා මම ඇත්තටම සතුටු වුණා. හරි. ඒ කියන්නේ ප්‍රේක්ෂකයන්ට අසාධාරණයක් කළා නැහැ කියන එක. සෑහෙන ෆනි ෆිල්ම් එකක් කියලා තේරුණා. අපි බැලුවා චිත්‍රපටය. එතකොට අපිට තේරුණා සෑහෙන ෆනි ෆිල්ම් එකක් කියලා ඒක. ඒ කියන්නේ ෆනි එකට අමතරව මේක ඇතුලේ පොඩි වෙන ට්විස්ට් කීපයක් තියෙනවා. ඒ ට්විස්ට් එකට ගොඩක් අය කැමතියි. සහ මේක ඇතුලේ ප්‍රධාන YouTubers අමතරව රංජන් ජනිත් ඉන්සන් ගුණරත්න ලොකු ප්‍රමාණයක් ගත්තොත් නම් එන්නේ සෑහෙන කාලයකට කලින් අපේ ජනිත් වික්‍රමරේ අයියගේ තාත්තත් මේ චිත්‍රපටයේ හිටියා. ඔව් ආනන්ද අංකල් නිල්මිනී කෝට්ටේගොඩ ඒ වගේ ලොකු ප්‍රමාණයක් කවුද අපේ කලණ ගුණසේකර සංජානා වනාලි සංගීත් ප්‍රභු දමිතා බේරත්න ලොකු කාස්ට් එකක්. ඉතින් අතරම කාලෙකින් ලැබෙන හොඳ චිත්‍රපටයක් කියලා මම දැන් විශ්වාස කරනවා. ඒ හින්දා ආරාධනා කරනවා 19 වෙනිදා ඉඳලා දිවෙන පුරා සිනමා ශාලාව තමන්ගේ ගමේ ළඟම සිනමා ශාලාවට ගිහලා චිත්‍රපටය බලලා අපිට හොඳ නරක කියන්න. ගොඩක් නරක කියන්න. හොඳම කියන්න එපා. බොහොම ස්තුතියි අපිත් එක්ක සම්බන්ධ වුණාට. ඒ වගේම අලුත්ම මේ චිත්‍රපටය සාර්ථක වෙන්න කියලාත් අපි ප්‍රාර්ථනා කරනවා.